අයිබෝවන් යාළුවනේ ලෝකයේ වැඩිම මිනිසුන් බලන ක්‍රීඩා ඉසාවක් තමයි FIFA World Cup. රටවල් 48ක් එකම සිහිනයක් වෙනුවෙන් තරඟ කරනවා. ඒ සිහිනය තමයි ලෝක ශූරයන් වීම. නමුත් වර්ල්ඩ් කප් එක පාපන්දු තරගයක් විතරක්ම නෙවෙයි. ඒක අපේ ජීවිතයට ගැලපෙන ලොකු පාඩම් උගන්වනවා. අද වීඩියෝ එකෙන් අපි බලමු FIFA World Cup එකෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් ජීවිත පාඩම් 7. වීඩියෝ එක අවසානයේ දක්වා බලන්න. අන්තිම පාඩම ඔබේ ජීවිතය වෙනස් කරන්නත් පුළුවන්. පළවෙනි එක තමයි ලොකු සිහිනයක් තිබුණාම ලොකු කැපකිරීමක් අවශ්‍යයි. වර්ල්ඩ් කප් එකක් දෙන ක්‍රීඩකයෝ අවුරුදු ගණනාවක් තිස්සේ පුහුණු වෙනවා. දිනපතා ව්‍යායාම කරනවා, ආහාර පාලනය කරනවා, තමන්ගේ විවේක කාලයත් කැප කරනවා. කුසලානය අතට ලැබෙන විනාඩි කිහිපයට ඒත් ඒ මොහොත පිටුපස තියෙන අවුරුදු ගණනාවක කැපවීම. ඔබේ ජීවිතේත් ඒකමයි. විශාල සාර්ථකත්වයක් අවශ්‍ය නම් විශාල කැපකිරීමක් කරන්න වෙනවා. දෙවෙනි එක තමයි පරාජය කියන්නේ අවසානය නෙවෙයි. වර්ල්ඩ් කප් ඉතිහාසයේ ලොකු කණ්ඩායම් පවා සමහර අවුරුදුවලදී මුල් වටේම ඉවත් වෙලා යනවා. ඒත් ඔවුන් ආයෙත් පුහුණු වෙලා වැරදි හදාගෙන නැවත ශක්තිමත්ව ඉදිරියට එනවා. ඔබත් අද අසාර්ථකව ඉන්නවනම් ඒකෙන් ඔබේ ජීවිතය අවසන් වෙන්නේ නැහැ. පරාජය කියන්නේ ඉගෙන ගන්න අවස්ථාවක්. තුන්වෙනි එක තමයි තනි දක්ෂයෙකුට වඩා හොඳ කණ්ඩායමක් වැදගත්. ලෝකයේ දක්ෂම ක්‍රීඩකයෙක් හිටියත් හොඳ කණ්ඩායමක් නැත්නම් වර්ල්ඩ් කප් එක දිනන්න අමාරුයි. ජීවිතේත් ඒ වගේ. ඔබේ වටේ ඉන්න හොඳ මිනිස්සු, පවුල, මිතුරෝ, ගුරුවරු ඔබගේ ගමන ශක්තිමත් කරනවා. සාර්ථකව මිනිසුන් තනිව හැදෙන්නේ නැහැ. හතරවෙනි එක තමයි පීඩනය යටතේ සංසුන්ව ඉන්න ඉගෙන ගන්න එක. අවසන් මිනිත්තුව ලක්ෂ ගණනක් මිනිස්සු බලන් ඉන්නවා. මුළු රටක් බලාගෙන ඉන්නවා. ඒත් හොඳ ක්‍රීඩකයෙක් පීඩනය යටතේ නිවැරදි තීරණය ගන්නවා. ජීවිතේ ප්‍රශ්න එනවා. ඒ වෙලාවට කලබල නොවී සංසුන්ව හිතලා තීරණ ගන්න පුළුවන් නම් ඔබ දිනනවා. පස්වෙනි එක තමයි හැම තප්පරයක්ම වටිනවා. වර්ල්ඩ් කප් එකේදී ගෝල් ගොඩක් වාර්තා වෙන්නේ අවසාන මිනිත්තු වල. කණ්ඩායම අතාරින්නෙම නැහැ. අන්තිම තප්පරය දක්වාම සටන් කරනවා. ඔබ ජීවිතේ අත්හරින්න එපා. ඔයාගේ ලොකුම අවස්ථා සමහරවිට ඊළඟ මොහොතේ එන්න පුළුවන්. හයවෙනි එක තමයි ජයග්‍රහණය ලැබෙන්නේ විශ්වාස තියෙන අයට. කණ්ඩායමක් පිටියට බහින්නකොට අපි දෙනවා කියන විශ්වාසයෙන්. ඒ විශ්වාසය නැත්තම් තරගය පටන් ගන්නත් කලින් පරාජය වෙනවා. ඔබත් ඔබ ගැන විශ්වාස කරන්න. අද ඔබගේ ජීවිතේ මොන තත්ත්වයේ හිටියත් හෙට වෙනස් වෙන්න පුළුවන්. හත්වෙනි එක තමයි සැබෑ ශූරයෙක් කියන්නේ කුසලානේ උස්සන කෙනා විතරක් නෙවෙයි. සැබෑ ශූරයෙක් කියන්නේ වැටුණත් නැගිටින කෙනෙක්. පරාජය වුණත් hina වෙන කෙනෙක්. අද සාර්ථක වුණත් හෙට ආයෙ උත්සාහ කරන කෙනෙක්. වර්ල්ඩ් කප් එක අවසානයේ එක කණ්ඩායමක් විතරක් කුසලානය ගන්න. ඒත් සටන් කරපු හැම ක්‍රීඩකයෙක්ම ගෞරවයට පාත්‍ර වෙනවා. ඔබගේ ජීවිතේත් එහෙමමයි. අද ප්‍රතිඵල නැති වුණා කියලා ඔබේ උත්සාහය අගයක් නැහැ කියලා හිතන්න එපා. යාළුවනේ FIFA World Cup එකෙන් අපිට කියලා දෙන්න එකම දෙයයි. ශූරයෝ උපදින්නේ නැහැ. ඔවුන් කැපවීමෙන්, විනයෙන් සහ නොනවත්වා උත්සාහයෙන් ශූරයන් බවට පත් වෙනවා. ඔබගේ ජීවිතය වර්ල්ඩ් කප් එකක් වගේ දිනන්න පුළුවන්. අදම ඔබේ සිහින වෙනුවෙන් තවත් පියවරක් තියන්න. මේ වීඩියෝ එක ඔබට වටිනාකමක් දුන්න නම් ලයික් එකක් කරන්න. කමෙන්ට් එකකින් ඔබගේ අදහස ලියාගෙන යන්න. තවත් මේ වගේ මොටිවේෂන් වීඩියෝස් බලන්න ඕන නම් මගේ channel එක subscribe කරන්න.